ඉතින් ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ සෙන්ඩ්‍රිනා. ඉතින් අපි ගහලා බලමු. අපි තුන්වෙනි මැප් එක ගහමු. මැප් එක මොකක්ද දන්නේ නැහැ. ඉතින් මචං මේක තමයි අපිට එළියට යන්න දෙන දොර. අපිට මේ හැරෙමු ගන්න නැද්ද? නෑ නේද? අපි යම් මේකෙන් ෆයින් එක තමුණා. ඉතින් මචං මේක කරන්න තියෙන්නේ හරිම ලේසි වැඩක්. පොත් 8ක් හොයන්න තමයි ඉතින් අපිට තියෙන්නේ. ඉතින් අපි පොත් 8ම හොයාගෙන මේ දෙකකින් පයින්නවා මචං. පයින්නවා. බලන්න මේ හැම පොත් තියෙන්න පුළුවන් මචං. ඉතින් බං මේ ගේම් අතුර ගියා. ඉතින් බං මේ ගේම් එක ගැන කතා කරොත් සුපිරිම ග්‍රැෆික් තියෙන ගේම් එකක් කොබා. චූටි මිස්ටේක් තියෙනවා ඒවා ගණන් ගන්න එපා. අම්මට ඒ මොකද්ද බං ඒ උනේ? ආත් එක්ක ඇස් වගේ. මන් දැක්කේ අතුරක් වගේ බං. අම්මට හිරි. ඉතින් මචං මම මේ ප්ලේ කරන්නේ හાર્ඩ් මෝඩ් දාලා. ඉතින් බං අපි ඊසි මීඩියම් ගහන්නේ නැහැ. ඉතින් දන්නවනේ. හાર્ඩ් තමයි ගහුවක් ගහන්නේ. ඉතින් බං මේකේ හાર્ඩ් වල තියෙන විශේෂත්වය තමයි අපි සෙන්ඩ්‍රිනා දිහා බැලුවත් ඉක්මනට මැරෙනවා මචං. ඊසි වල හැම ඉක්මනට මැරෙනවා. පොඩ්ඩක් බලන් ඉන්න පුළුවන්. කියන්නේ තප්පර 5ක් විතර බලන් තප්පර 8ක් විතර බලන් ඉන්න පුළුවන්. මීඩියම් වල පුළුවන්. ඒකට හાર્ඩ් වල බෑ මචං. හાર્ඩ් වල තප්පර 3ක් විතර තමයි බලන් ඉන්න පුළුවන්. අපිව මැරෙනවා මචං. මැරෙනවා. ඉතින් බං එක සුපිරි ගේම් එකක් MB 64ක් වගේ තමයි මට මතක මේ ගේම් එක. ඉතින් බං අපි පොත් 4ක් හොයාගත්තා ඒ කාමරෙන්. අපිට තව පොත් 4ක් හොයාගන්න තියෙනවා. දැන් බලන්න මේක ලොක් කරලාලු බං. කොහෙන්ද බං ඒ මතුනේ? කොහෙන්ද මාව දැකලා බං? මාව දැකලා. ඒක සවුන්ඩ් එකේ ඉන්නේ. ඉතින් අපිට අතුරක් හම්බ වුණා. අපි බලමු මේ වැය මොනවා හරි තියද කියලා. අයි පොතක් තියෙනවා අපිට පොත් 5ක් හම්බුණා. තව පොත් 8ක්. තව පොත් 3ක් හොයාගන්න තියෙනවා. ඉතින් බං මේ සෙන්ඩ්‍රිනා ගැන කතා කරමු මචං. අමු එළදෙන. තව අතුරක් හම්බුණා. ඉතින් මචං මේකයි කේස් එක. ඔය සෙන්ඩ්‍රිනා අපේ පැත්ත පොඩි එකෙක්ගේ මචං පොතක් පොත් ටික හොරකම් කරලා මේ ගේල තැන් වල හංගලු මචං. ඉතින් පොඩි ආකිව මට ගිහිල්ලා පුළුවන් නම් වැඩෙන්න පොත් ටික හොයන් එන්න කියලා. ඉතින් මම වැඩ වගේ ආ පොත් ටික හොයන්න. මොකද්ද බය උනේ? අපරාධේ මචං මේක ඇරි මේකේ නෑ මොකුත්. යතුරත් අපරාධේ. මෙතන පොතක් තිබිලු බං අපි ආපු තැන පැත්තෙම. තව අපිට එක පොතේ හොයාගන්න තියෙන්නේ. ඔන්න බලහන් මේක අනිවාර්යෙන් පොතක් තියෙනවා. ඉතින් මචං යතුරක් තියෙනවා. ඉතින් උඹලා තාමත් මේ වීඩියෝ එක බලන්නේ ලයික් කරන්න අම්මට හොයි. ලයික් කරන්න නැතුවද? මොකද්ද බං ඉතින් නිකන් තියන ලයික් බටන් එකනේ. ඕක බලන්න මොකද ලෝභ වෙන්නේ? ලෝභ වෙන්න එපා. කම්මැලි වෙන්න එපා. ඔය ලයික් බටන් එක ඔබලා දාන්න. ඒත් එක්කම subscribe කරමු නැති කට්ටියත් subscribe බටන් එක ඔබාගෙන යන්න. ඉතින් බං ඔබාගෙන ඵලයන් නෙමෙයි යන්න එපා චුට්ටක් ඉදහන් දැන් තමයි පයින්න හදන්නේ. ඉතින් මචං මේක ඊටු ටිකක් මං ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් කොල්ලෝ අපි ගියා.